අද අපි අතට ලැබිලා තියෙනවා ප්‍රේමකීර්ති දල්විස් ලියපු සනත් නන්දසිරි සංගීතවත් කරපු අමුතු වැඳුම් ඇඳ හඬවන ගීතය ගැන පොඩි විග්‍රහයක්. මතු පිටින් බලනකොට ඉතින් මේක සරල ළමා ගීතයක් වගේ නේද පේන්නේ. ඕ ගොඩක් අයට එහෙම තමයි හිතෙන්නේ. ඒත් මේ සටහන බලති පේනවා මේක ඇතුලේ හරිම සියුම් ගැඹුරු සමාජ පහසයක් තියෙනවා කියලා. ඒක ඇත්ත. ඒක තමයි මේකේ තියෙන විශේෂම දේ. අනික ෆ්‍රෙඩි සිල්වාව අපි වඩිය දන්නේ ප්‍රහසන නළුවෙක් විදියටනේ. ඔව් ඔව්. ඉතින් මේ වගේ අර්ථවත් ගීතයකට යාගේ කටහඬ කොච්චර ගැළපෙනවද කියන එකත් හිතන්න දෙයක්. හරියටම අපි ඒක ගැනත් කතා කරමු. ඉතින් මේකෙදි මූලිකවම ප්‍රේමකීර්ති දල්විස් කොහොමද අර බොහොම සරල ළමා කුතුහලයක් අරගෙන ඒකෙන් ප්‍රබල සමාජ විවේචනයක් ගොඩනගන්නේ කියන එක තමයි රසවත්. තාත්තයි පුතායි අතර කතාවක් විදිහටනේ යන්නේ. ඔව්. පෙරහැරක යන බොරු කකුල්කාරයෙක් දැකලා පුතා ප්‍රශ්න අහනවා. හරිම සාමාන්‍ය ප්‍රශ්න. ඕ අර උණ බම්බු දෙකක් උඩ මිනිහා ඉන්නේ කොහොමද තාත්තේ වගේ ඒවා. හරියටම. ඒත් ඒ ප්‍රශ්නවලට තාත්තා දෙන උත්තර තියෙනවනේ. ඔව්. අන්නේ උත්තර හරහා තමයි ප්‍රේමකීර්ති අර සමාජයේ කුහකකම ගැන කියන්නේ. මේක ඇත්ත. පද රචනයේ ගත්තත් හරිම සරලයි නේද? අර පොළවේ ඉඳන් අඩි 10ක් විතර උස ඇතේ ආකාශයේ ඔළුව වදී කිය බය හිතේ වගේ ඒවා. හරිම ලාමකයි වගේ. ඔව් ළමයෙකුට තේරෙන විදිහට ලියලා තියෙන්නේ. ඒත් ඒ සරලකම පිටිපස්සේ තියෙන උපහාසය අල්ලගත්තම තමයි ගීතේ නියම ගැඹුර තේරෙන්නේ. ඒ වගේම සනත් නන්දසිරිගේ තනුව. ඒකත් මේ සරල ළමා ස්වරූපයට උදව් කරනව නේද? අනිවාර්යෙන්ම සනත් නන්දසිරිගේ සංගීතයේ ඒ තනුව හරිම වැදගත් මෙතන. ඒක මතක හිටින සරල තනුවක්. ඒක නිසා තමයි මුලින් ඇහෙද්දි අපිට මේක ළමා ගීතයක් කියලාම හිතන්නේ. එතකොට අර සරල තනුවයි අර ගැඹුරු අර්ථයයි අතර ඔව් ඒ පරස්පරය. ඒ කියන්නේ ජක්ස්ටපොසිෂන් එක. ඒකෙන් තමයි උපහාසය තවත් තියුණු වෙන්නේ. පුතා තවහනෝනේ. එයා උඩින් යන්නේ ඇයි පාලින් යන්න බැරුවද තාත්තේ කියලාත්? ඔව්. අන්න එතරෙදි තමයි තාත්තා දෙන උත්තරෙන් මුළු කතාවෙම හරිය එළියට එන්නේ. බුරු අහංකාරකම් කෙනෙකුගේ නැති වුණොත් හිතේ. එයා උඩින් නොවේ බිමින් ගියත් වැරද්දක් නැතේ. හරියටම. එතනදි පැහැදිලි. මේ කියන්නේ අර උණබම්බු උඩේ යන එක ගැනම නෙවෙයි කියන එක. ඒක රූපකයක් විතරයි. හරියටම. ඒක ප්‍රබල රූපකයක්. බොරු කකුල්කාරයා කියන්නේ සංකේතයක්. ඇත්තටම වටිනාකමක් නැතුව බොරු ආටෝපෙන් අහංකාරකමින් සමාජයේ උඩින් ඉන්න හදන මිනිස්සුන්ට තමයි ඒක අදාළ වෙන්නේ. ඒක ගීතේම කියනව නේද? ඔව්. අර බොරු කකුල් මෙයා වාගේ බැඳලා නැති නමුත් පුතේ ඔය වාගේ උඩින් යන අය හුඟක් ලෝ ඇතේ. අන්න ඒ පද දෙකෙන් ඒක කෙලින්ම කියනවා. Taman ඉන්න තත්ත්වයට වඩා Tamanට තියෙන දෙයට වඩා උඩින් පේන්න හදන එක. ඒ හිස් බව තමයි විවේචනය වෙන්නේ. ඉතින් මේ උපහාසය හරියටම දැනෙන්න නම් අර ගායකයාගේ දායකත්වයත් බලපානවා ඇති නේද? ෆ්‍රෙඩි සිල්වා වගේ කෙනෙක්? ඔව් ඒක හරිම වැදගත්. මොකද ෆ්‍රෙඩි සිල්වාගේ කටහඬේ තියෙනවා අර සරල හිතවත් බවක් ටිකක් විහිළු තහලුවට බර බවකුත් තියෙනවා. ඉතින් මේ ගීතයේදී ඒ දෙකම පාවිච්චි වෙනවා. තාත්තා කෙනෙක් පුතෙකුට කතාවක් කියනවා වගේ ස්වරූපයක් එනවා. ඔව්. ඒකම අර පදවල තියෙන සැඟවුණු උපහාසය. ඒ කියන්නේ අර ඉනිය. ඒක ෆ්‍රෙඩිගේ ගායන විලාසෙන් සියුම්ම මතුවෙනවා. ඒක නිකන් විහිළුවක් වගේ ඇතුලෙන් එන බරපතල කතාවක් වගේ. හරියටම. ඔහු විකටේක් වුණාට මේ වගේ ගීතයක අර්ථය තේරුම් අරන් ඒ භාවය දෙන්න තිබ්බ හැකියාව නම් ඇත්තම විශිෂ්ටයි. එහෙම බලනකොට මේක නිකම් ළමා ගීතයක් කියලා ලේබල් කරන්න බෑ. කොහෙත්ම බෑ. ප්‍රේමකීර්තිගේ පද, සනත් නන්දසිරිගේ සංගීතය, ෆ්‍රෙඩි සිල්වාගේ ගායනය. මේ ඔක්කොම එකතු වෙලා හැදලා තින්නේ කාලයක් පවතින ගැඹුරු අර්ථයක් තියෙන නිර්මාණයක්. ඇත්තෙන්ම සමාජයේ තියෙන අර කුහකකම්, බොරු ආඩම්බරකම් ගැන හරිම සියුම්ව ඒත් ප්‍රබලව කතා කරනවා. ඉතින් මේක අහද්දි හිතෙනවා මේ කියන බොරු කකුල්කාරයෝ එදා විතරද හිටියේ? අන්න ඒක තමයි ප්‍රශ්නේ. එහෙම නැත්නම් ප්‍රේමකීර්ති එදා දැක්කදේ අද තවත් වැඩි වෙලාද? අද සමාජය දිහා බැලුවම වචනාර්ථයෙන් උණ බම්බුඩ නැග්ගේ නැතත් අර තමම් නොවන දියක් පෙන්වෙමින් අනිත් අයට වඩා උඩින් ඉන්න දගලන චරිත කොච්චරනම් ඉන්නවද? ඒක නම් ඇත්තකම හිතන්න ඕන දෙයක්. ඉතින් මේ විග්‍රහයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම දේ තමයි මේ වගේ සරල දෙයක් ඇතුළේ වුණත් කොච්චර ගැඹුරු සමාජ විග්‍රහයක් කරන්න පුරුවන්ද කියන එක. ඒ වගේම මේ කලාකරුවන්ගේ ෆ්‍රෙඩි සිල්වා ප්‍රේමකීර්ති සනත් නන්දසිරි වගේ අයගේ නිර්මාණවල තියෙන සදාකාලික වටිනාකම. ඔව්. හරියටම. අන්තිමට ශ්‍රාවකයාට හිතන්න දෙයක් තියෙනව නේද? අද කාලේ මේ බොරු කකුල් කියන රූපකේ අපි අපේ ජීවිතවලට දාලා බැලුවොත් අපි කොච්චර දුරට අනිත් අය ඉස්සරහා බොරු ආටෝප පෙන්වන්න හදනවද? එහෙම නැත්නම් අපි වටේ ඉන්න අය අතරේ ඔය වගේ බොරු කකුල්කාරයෝ කවුද?
ඔවුන් අඳුරගන්නේ කොහොමද කියන එකත් එක්ක ඔව් ඒ අයගේ ඒ හිස් බව තේරුම් ගන්නේ කොහොමද කියන එක ගැනත් අපිට හිතන්න වෙනවා.